හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් වෙල්කම් කියලා පිළිගන්න ඉතින් මචං ලබෝක්කලෝගේ සෙට් එකම ඉතින් අදත් ගෙන තියෙන්නේ ග්‍රැනි එකේ 2 එක. ඉතින් මචං මං කලින් ගෙනලා තියෙන්නේ ග්‍රැනි 1 එක. ඉතින් මචං APK ෆයිල් එකක්. ඔයත් ඒක ඕනනම් ඒකත් ගිහින් බලන්න. ඉතින් අපි අදත් ගෙනලා තියෙන්නේ ඒ වගේම ෆයිල් එකක්. ඉතින් මචං මේ ෆයිල් එක සුපිරි ෆයිල් එකක්. ඉතින් සාමාන්‍ය ග්‍රැනිය ඩ්‍රොප් කරගන්න වගේ දේවල් වලට පුළුවන්. මම අද මේ වීඩියෝ එක කරන්නේ ග්‍රැනි ගේම් එක සෙල්ලම් කරන්න බැරි අයට. ගහන්න පුළුවන් අය ඉතින් අවුලක් නැහැ. ඉතින් ඒකත් බලන්න. ඉතින් වෙනක ඇත්තටම වශයෙන් කිව්වොත් මචං මම ගොඩක් ප්ලේ කරන්නේ ෂූටර් ගේම් විතරයි. හරිද? මම හොරර් ගේම්ස් ගොඩක් ගහන ආඩුයි. හරිද මචං? ඒක ඉතින් ගහන මාටත් ඉතින් ගහන්න බැරි හින්දා මචං APK ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තේ. ඉතින් මචං අද අපි ඉතින් මේක ගැන ලොකුවට සෙල්ලම් කරන්නේ. අපි මේ පොඩ්ඩක් විස්තර කරන විතරයි. අඩෝසිකාටම ග්‍රෑම්පා නේද? මෙන්න මේ ඕස් කරලා ග්‍රෑම්පාව මෙහෙම ගන්න පුළුවන්. හරිද මචං? ළමයි ඉන්නේ ග්‍රෑම්පා හදයා. මෝඩයක් එක් මේ ඉන්නේ. ගෙන් ග්‍රෑම්පා ඉතින් ඉන්නවා. ෂේප් එකේ අපි යන් ඉරාටම පොඩ්ඩක් ප්ලේ කරගෙන යන්න. ඉතින් මචං මෙහෙම ග්‍රෑම්පා එද්දි මචං මේ ග්‍රෑම්පා මෙහෙම ඉන්නවා. ඉතින් හරිද මේ? ඉතින් මේක සාමාන්‍ය ෆයිල් එකක්. ඉතින් සාමාන්‍ය APK ෆයිල් එකක්. ග්‍රැනීව ග්‍රෑම්පාව ඉතින් ෂේප් එකෙන් ගන්න පුළුවන්. ඉතින් මචං මේ ග්‍රෑම්පාව මෙතෙන්ට දාගත්තා. මෙහෙම පහර දෙන්න තමයි තියෙන්නේ මචං. මේ ඉන්නේ. මේ ගොන් ආදය තමයි මේ ඉන්නේ මචං. හරිද? සීරාවට මචං ඉතින් වීඩියෝ ලයික් අඩෝ සීරාවක් ගැහුවා කියපන්කෝ. ඔන් කරපු ගම මචං ගැහුවා. ඔන් කරොත් ඕස් කරොත් මචං ගහනවා. හරිද? ඔයා මේක මෙන්න අය දම් පාට කොළ පාට අයිකන් එක ඔබලා මේක ඔන් කරගන්න ඕනේ. ඔන් කරා මචං එහෙම මෙකුත් වෙන්නේ නැහැ. හරිද? දැන් පාර්ට් 2 තමයි මචං යන්නේ. හරිද? ඉතින් මචං ඔන් කරපු ගමන්ම ග්‍රෑම්පා හදයක් කෙලිනවාමයි. ඉතින් මචං ග්‍රෑම්පාගේ ගුටින සරණය මගේම ස්පීඩුන්නේ මම පොඩි ටිප් එකක් කියලා දෙන්න. මේ ඇඳ අයිකන් එක ඔබලා මම ඇඳ අරන් යන්න බල පොඩ්ඩක් හිටපන්කෝ. ඇඳ මේ අරන් යන්න බල මචං මේ වඩත් කරලා බලන්න ඉතින් වීඩියෝ බලලා මෙහෙම කරන්න පුළුවන්. ඇඳ ඔබනවා මේව කරනවා. හරිද? මම දැන් ශනිකව ගිහින් අපිට ග්‍රෑම්පා ග්‍රැනිව ඔන් ඔෆ් කරන්න පුළුවන් මචං. හරිද? පොඩ්ඩක් සද්දය අතලා ගෙන්න බලන්න ග්‍රෑම්පා ග්‍රැනිව. ඉතින් මචං ඒගොල්ලෝ හුගක් වෙලා ෆරක් වුණා මචං S එකේ රතු පාට අයිකන් එකක් වගේ පෙන්නනවා. ඒගොල්ලෝගේ S වල. එතකොට ග්‍රැම්පා ගොඩක් දරුණු වැඩි. එතකොට ග්‍රැනි ස්පීඩ් එකලා ගහන්න පුළුවන්. පොඩ්ඩක් ෂේප් එකේ ඔයා ඉන්න මෝඩ ග්‍රෑම්පා දී මචං යනවා. අපි ශනිකව ගිහිල්ලා යමු උඩ තට්ටුවේ බඩු ටික චෙක් කරගන්න. මොනවද දන්නේ මචං තියෙන්නේ. මේක ඇසර යයි මචං. අපිට ඔන් කර ඕස් කර ගහන්න පුළුවන් ගේම් එක. දැන් ඉතින් ශනිකව අපි ආව ඩ්‍රොප් කර එතෙන්ට මචං. ඊගාට මං ඉතින් ග්‍රැනි ඉතින් මචං හොයා එනවා. ඉතින් හැබැයි ග්‍රැනි දැම්මා කියලා වැඩකුත් නැහැ. ඔයාලා ග්‍රෑම්පාව දාලා ගැහුවොත් සිකියුරිටි කී එක ගන්න පුළුවන්. ඉතින් මේවල බඩු නැහැ ඉතින්. ඉතින් බඩු නැහැ මචං. රටාවකට තමයි මචං බඩු තියෙන්නේ. හරිද? එක වෙලාවකට බඩු තියෙනවා එක වෙලාවකට බඩු නැහැ. අපි රටා සීන් එක හදන්න පුළුවන්. ඉතින් මම ඒකත් පස්සේ බලලා ඉතින් මොකක් හරි වීඩියෝ එකක් ගේන්න. ඉතින් මේ රටාවල බඩු තියෙන්නේ වෙලාවකට තියෙනවා. හැබැයි ගණි වන්න එක න සෙට් වුණා. ඉතින් වෙලාවකට සෙට් වුන්නේ. ඉතින් අපි මේකේ දොරනුත් පැනලා ඔක්කොම පැනනට පස්සේ බඩු ටික අතුරු දහන් වෙන වෙලාවකට ඒක සිනුත් වෙනවා. ඉතින් මචං මේක තමයි අපි ගන්න එක. ඉතින් ගොඩාක් අපිට මේ APK එක හරහා ග්‍රැනි ග්‍රෑම්පා එනතන් වව අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? ඉතින් මාචාල්ලා මං ග්‍රැනි 3 එකේ මේ වගේ APK ෆයිල් එකක් බලන්න. සමහර APK ෆයිල් තියෙනවා ෆෝන් වලට ලැග් වෙන්න පුළුවන්. සමහර වැඩ කරන්නේ නැහැ. ඉතින් මේක තමයි ඉතින් සාමාන්‍ය මේ ෆයිල් එක ගොඩක් හොඳයි. අපිට මේක Play Store එකෙන් ගහන ගේම් එකම තමයි තියෙන්නේ. අප්ඩේට් මුකුත් වෙලා නැහැ. ඉතින් මම ග්‍රැනි 1 එකත් ගන්නවා නම් මේ APK හරහා අපිට අප්ඩේට් එකක් එක්කම ගන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක වෙන වෙබ්සයිට් එකකින් මම ගත්තේ. මේක ඔරිජිනල් APK එක. ඉතින් මේකට අපිට ග්‍රැනිව ලොකු පොඩි කරන APKs නෑ, එඩිට් නෑ. හරිද? සාමාන්‍ය ග්‍රැනිව දාලාම ගහන්න පුළුවන් මචං. ඕන ග්‍රැනි එන මෝඩය වගේ. මචං මේ ග්‍රැනි මචං. හරිද? ග්‍රැනිව ඕස් ඔන් කරන්න පුළුවන්. මම ග්‍රැනි මෙහෙම දාගත්තානේ. දැන් පොඩ්ඩක් ආපහු පස්සට ගිහිල්ලා අපි ග්‍රැනිව ගෙන්නමු. වරෙන් ග්‍රැනි. ඔය මචං ආයේ ග්‍රැනි එනවා. ග්‍රෑම්පා දායෝ පොඩ්ඩක් ඉන්න. ග්‍රැනි මචං එනවා ගැම්මරන් පොල්ලත් අරගෙන අපිට කෙලින්න වගේ හදන්නේ. මචං ඇඳයට බණ්ඩයි තියෙන්නේ මචං. මං ඉස්සෙන ඇඳයට මෙයා කරගත්ත හින්දා අපි ෂේප් එකේ ගේමක් ගහ ගන්න බුල මචං. ඔයාලා ඇඳත් එම අර උස්සගෙන අරන් යන්න බුල මචං. ඊසි බං ඉතින් මේවා. මොලෙන් ගහන්න ඕන ගේම් මචං. දැක්කනේ මගේ වැඩ. ටෙකන ලෝජිය ඉතින් මචං. හරිද? ඉතින් මචං ඔයාලට ඉතින් මේ වගේ ටිප්ස් ටික ඉගෙන ගත්තා නම් මචං ආපහු ග්‍රැනි අමාරු නෑ ඉතින්. ග්‍රැනි අමාරුවට තමයි මචං මේ ගේම් එක ගෙනාවේ. වීඩියෝ එක ගෙනාවේ.
ග්‍රැනී ඉතින් ලේසිය වුණාම ඉතින් ගහපල්ලා සාමාන්‍ය විදිහට Play Store ඩවුන්ලෝඩ් කරන වැඩෝ ඉන්නවනේ. හැබැයි සමහර අය හાર્ඩ් දාලා එහෙම ගහන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝට මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. වගේම ගොඩක් අපි ප්‍රැක්ටිස් මෝඩ් දාලානේ ගොඩක් ප්ලේ කරන්නේ. ඉතින් මේ PK හරහා අපිට ග්‍රැනීගේ බය නැති කරගන්න පුළුවන් මචං. හරිද? බය අපි දැන් ගේනී ගොඩක් ප්ලේ කරන්නේ බයෙන්. ඒගොල්ලන්ට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. හරිද? දැන් ග්‍රෑන්පා හද එනවද? ඉතින් මචං මං ග්‍රැනී ගේම් එක හොඳට සෙල්ලම් කරලා වීඩියෝ එකක් ගන්න පුළුවන්. හැබැයි මං එහෙම කරන්නේ නැත්නම් මචං ගොඩක් සමහර views එන්නේ නැහැ මචං ග්‍රැනී එකට. හරිද? ඉතින් මේකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට හැමෝම ග්‍රැනී සෙල්ලම් කරනවානේ. ඉතින් ඒකයි මං අද වීඩියෝ එක කරන්නේ ග්‍රැනී ගේම් එක සෙල්ලම් කරන්න බැරියට. හරිද? පෙරදෙනවා කියයි. මේ ප්‍රශ්න ගොඩාරියක් තියෙනවනේ. ඉතින් ඒකයි මම මේ වීඩියෝ එක ඒගොල්ලෝ වෙනුවෙන් තමයි කරන්නේ. මං ගැන හිතලා වැඩ නැහැ මචං, මිනිස්සු ගැන තමයි හිතන්නේ මචං. හරිද? ඉතින් මචල්ලා දැන් ග්‍රැනී ග්‍රෑන්පාරත් අපිට ඩ්‍රොප් කරගන්න පුළුවන් නේ. තාම මේකේ ලොකු විශේෂත්වයක් නැහැ. තව APK ෆයිල්ස් තිබ්බොත් මම බඩු දාගන්නේ කොහොමද APK ෆයිල් හම්බුනොත් මචං මම වීඩියෝ එකක් කරන්න. හම්බෙන්නේ නැත්නම් මචං ඉතින් කොහොම හරි කමන්නේ හොයාගෙන හරි කමන්නේ වීඩියෝස් කරන්න. අප්ඩේට් එකක් ආව මචං. හරිද? මේකේ මචං රටාවකට බඩු තියෙන්නේ. අපිට රටා ක්‍රමය හොයාගන්න ඕනේ. මේකේ මොකද්ද බම් මේ? ඉතින් මචං මං ගිහිල්ලා මේ පොඩ සද්ද බදයක් දානවා ඉතින් ගෑමටම. මේක මොනවද? සද්ද කරන මේවනේ. අඩු සිරාවට මේ ඕගන් යන්නේ. සිරාවටම. ඉතින් මචං ඕගන්නක් තියෙන මෙතන ගෑමටම. හැබැයි මචං අපිට ග්‍රැනීව සද්ද කරගන්න අපිට ඒකිනුත් පුළුවන්. හරිද? ගෙන්න ගන්න වගේ. ඕක ග්‍රැනීව ග්‍රෑන්පාව දාලා ගිහුවම මචං ඕස් කරගෙන ඔන් කරලා ගන්න පුළුවන්. මේ ෆයිල් එක හින්දා මචං මේ අපිට මේකේ බලන්න මොනවද තියෙන්නේ? මුකුත් නෑ මචං මේකේ. ඉතින් මචල්ලා අපි පවස් වීඩියෝ මං ගන්න ග්‍රැනී ගේම දිනන හැටි අමාරු නෑ මචං මේ ගේම් එක. මාර ඉතින් හොරෝ ගේම්ස් තියෙනම්ම රීමේක්ස් ග්‍රැනීලා හැම ගේම් තියෙනවා. මම ඉස්සරහට ඒවා ගේන බලාපොරොත්තු වෙන මේ channel එකෙන්. ඉතින් මං ගොඩක් හොරෝ ගේම්ස් එකෙන් ප්ලේ කරන්න ආස නැහැ, ෂූටර් ගේම්ස් ඒවා තමයි. ඉතින් මචං අපි ගා දෙන මචං බාන්නේ. මේක ගොඩක්ම අපිට රටාවකට තියෙන ගොඩක් මේක තියෙන්නේ ගොඩක්ම අපි අර කානුවට ගිහිල්ලා මේ නට් එක බුරුල් කරන්නේ ගලවන්නේ. එතරම් මේ ෂොටි කෑල්ල තියෙන වෙලාවකට. හරිද? ඉතින් වෙලාවකට මේක ග්‍රැනීගේ කාමරේ තියෙනවා. ඉතින් ඒකයි රටාව කියන්නේ. මේක තියෙන තැන රටාව අපි හදාගත්තොත් අපිට ගේමක් ගහ ගන්න පුළුවන්. මේ ෂොට් ගන් එක තියෙන හැටි කියන්නේ ෂොට් ගන් නෙමෙයි. පිස්තෝලේ තියෙන එක. අජෝ ග්‍රැනී මොකෝ වෙන්නේ? දැන් මචං මං ග්‍රැනීට විදි තියන්නේ නැහැ. වාගේම ටිප් එක. ඔයාලා දැන් බයෙන්නේ ගහන්න මචං. මම මේව ඔන් කරගන්නවා. ග්‍රැනී එදි ෂෙනිකව මේක ගහනවා. බය නැති කරගන්නේ මෙන්න මෙහෙම. ඕන ඉතින් මචං නිවන් ගියා. හරිද මචං? නිවන් ගිහිල්ලා ඉවරයි. ගැම්මට මචං ග්‍රැනී නිවන් ගියා ඇති. ඉතින් ආයෙ මාත් එක්ක කරන ඔහොම තමයි වෙන්නේ මචං. අර බය නැතුව ගේම් එක සෙල්ලම් කරගන්න පුළුවන් මචං. හරිද? අවුලන්නේ. ඉතින් මචල්ලා ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න. ඉතින් මචං මේ වීඩියෝස් මම ඔය ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඕනම හොරෝ ගේම් එකකට APKs දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මචං මේ තියෙන්නේ අපේ ග්‍රැනී කඩත්තර කරන්න නිවන් ගිහලා තියෙන්නේ. අයි මං චන්ඩිනේ මචං. හරි චන්ඩිනේ. හරිද? ඔක තමයි කාට බය නැතුව ගේම් එක සෙල්ලම් කරගන්න පුළුවන් මේ APK එක. තව පොඩක් වැඩක් කරන්න පුළුවන් මෙන්න මේ වගේ. ඉතින් මචල්ලා වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරගෙන ලයික් එක ක්ලික් කර මචං යන්න. මේකට සිකියුරිටි කී එක ඕනෙලු. අපි සිකියුරිටි කී එකත් හොයාගෙන යන්න. ඉතින් මචං මේක අපිට ග්‍රැනී ග්‍රෑන්පාවට ගේන්න ඕන මචං. හරිද? ඉතින් මචං ග්‍රෑන්පා ඔන් කරගත්තා. ග්‍රැනී දැන් ග්‍රෑන්පා ෂෙනික වෙයි මෙතෙන්ට. පොඩ ආය අමුතුවෙන් ගේම් එක ප්ලේ කරන්න ඕනේ නැහැ මචං. හරිද? ග්‍රෑන්පා ඔන්න ගෑම්මට වෙනවා මචං. මේසිකාවට ගෑම්මට අපි මෙයාගේ චූබොක්කට තියමු. ආඩෝ සිරාටම කකුලට ඇතුලේ මං වෙන තැනකට හොදලා නරකතන වැදුන්නේ. ආඩෝ මචං ග්‍රෑන්පා නිවන් ගියා. මට සිරියනවා ග්‍රෑන්පා. චන්ඩි එක්ක හිටන් හිටියේ කො අතුර දීපන්. අර මචං අතුර ගත්තා ගෑම්මටම. ඔඩේ සද්ද දාන්න මචං. ඕක තමයි මං කරන්නේ කියලා මං කියනවා. වාරෙන් පයින් ගා ගන්න. මචල්ලා මේ PK එක හරහා අපිට ග්‍රෑන්පා ග්‍රැනී වෙන්න නම් බෑ මචං. ඒකට මම වෙන වීඩියෝ එකක් බලලා ගේන්න. ඉතින් මචල්ලා මෙන්න ඉතින් මම ආපහු ග්‍රැනී මේවා ඕස් කරගන්නවා. ආපහු ඉතින් ආවොත් කෙලිනවා බං. හරිද? මට ඒකේ ප්‍රශ්නේ නෙමෙයි මචං. මට ගහලා දිනන්න පුළුවන් මචං. මම ඉතින් මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාලා වෙනුවෙන්. පස්සේ මම මේ ගහලා ගේ වීඩියෝ එකක් කරන්න. ඉතින් මචල්ලා මේ වීඩියෝ වලට වටිනවා. ඉතින් මම හිතන්නේ මේක views එච්චරනේ කොටේ අකමැති බලන්න ඉතින් කියලා මම දන්නවා. ඉතින් මචල්ලා මේක බලනවා නම් මචං ලයික් එකක් කරලා ෂෙයා පාරක් උද්දාගෙන යන්න මේ වගේ වීඩියෝස්. ඉතින් මගේ channel එක බලා ගන්න පුළුවන් APK ෆයිල් එකක්. ඉතින් මචං මම තව APK ෆයිල් 2 එකේ තිබ්බොත් මම මචං ඒකක් ගේන්න ඉතින් තව මම ඉන්ස්ටෝල් කරගෙන යම් ගොත් මචංලා ඉතින් බෝකල් බස් සෙට් එක මචං ලයික් කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් බෝකල් බස් සෙට් එකම හරිද? හරි මචල්ලා බෝකල් බස් සෙට් එකම
ඉතින් මචංලා මේ තියෙන මේ බඩු වෙලාවකට මචං බඩු තියෙන රටාවකට හරිද ග්‍රැනි එනවා මේ සිරාරමයක් මේ ගන් එකේ අතුර මේක මචං තියෙන වෙලාවකට ඉස්සරහටම යන කාමරේ තියෙන මේකලාකට මේක මචං රටාවකට තමයි බඩු තියෙන්නේ මේක ඒ පැති වල තිබ්බේ නැත්තම් මචං ආය බඩුවක් නැහැ එතනින් අපිට කොහොම හරි කරලා අපිට බඩු ටික හදා ගන්න ඕනේ ග්‍රැනි තියෙනවා මචං ගෑම්මට මම ඕස් කරපු විදිහටම අපිට ඕස් කර කර ඔන් කර කර ගහන්න පුළුවන් හරිද अब APK फ़ाइल තිබ්බ මචං වල APK फ़ाइल එක පාච්චි කෙනෙක් කියන පහලින් කමෙන්ට් කර ගන්න ඉතින් මම කරේ ෆයිල් එකක් තියෙනවා ඉතින් මචංලා මම දැන් මෙම ෂොටි එක ගන්නවා සමහර APK ෆයිල්ස් තියෙන අපිට ෂොටි වෙපන්ස් එහෙම ගන්න පුළුවන් APK ෆයිල් මම ඒ වගේ වීඩියෝස් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනන් ගේන්න ඉතින් අපි ඉස්සරහ අපි ඩවුන්ලෝඩ් කරලා චෙක් කරලා බලන්න ඕනේ නැත්නම් ඔයාලට මේක වීඩියෝ එක තේරුම නැති වෙනවනේ මචං ඒකයි තමයි මම සාමාන්‍ය වීඩියෝස් කරන්නේ මට සාමාන්‍ය ග්‍රැනි ගේම් එක ගහලා දිනන්න පුළුවන් මචං හරිද අපි මේ වීඩියෝ එක මම පස්සේ ගේන්නම් හැබැයි මචං ග්‍රැනි 2 1 එකට වඩා මචං ග්‍රැනි 3 එක තමයි සුපිරිම ලේසියෙන් ප්ලේ කරන්න පුළුවන් මචං හරිද මේ සෙරිලාම දැන් මොන මචං කියලා වෙනවා ග්‍රැනි වරෙන් ආයත් නිවන් ගියා අඩෝ යන දැන් මට පොල්ලෙන් ගහන්නේ හිටියේ එයා ඉතින් මචං මට රෙඩියෙන් ඉන්නම් පොල්ලෙන් ගහන්න හරිද ඉතින් මම ඊට කලින් තියෙනවා ඒකනේ ප්‍රශ්නේ බං එතනදී වෙන්නේ නැහැ නේද හිතා ගන්න බෑ තමයි ඉතින් අපි කියන්නේ තියෙන්නේ මචං හරිද ඉතින් මචං මේ ගේම් එක වීඩියෝ එක වටිනා මචං ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න ඉතින් මචං ඕස් ඔන් කරන්න පුළුවන් APK එක හරහා ඉතින් මචං අවුලන්නේ ඉතින් මචං අපිට APK හරහා ගේම්ස් පොඩි ඕස්ලයින් ගේම් තියෙන මචං ඒ වලට අපිට ගන්න බැරි දේවල් අපිට ආපහු ගන්න පුළුවන් මම ගොඩක් ස්ක්‍රිප් බොක්ස් එකේ ෂූටර් ගේම් එකක් ගහලා තිබ්බා ඒකෙන් මම APK ෆයිල් එකක් පස්සේ වීඩියෝ එකෙන් ගේන්න ඉතින් මචංලා ඉතින් මේක තමයි APK ෆයිල්ස් දාලා ගහන්න මචං ඉතින් මචං සුපිරි මචං ඉතින් වීඩියෝ ලයික් කරලා සපෝට් එකක් දෙන්න ඉතින් මචංලා වීඩියෝ එක මට තේරුම නැත්නම් ඉතින් මචං අවුලක් නැහැ ඉතින් ගේම් එක හොඳයි වීඩියෝ හොඳයි ලයික් කරගෙන යන්න ඉතින් ස්පීඩ් ගේම් ප්ලේ එකක් ඉතින් අවුලක් නැහැ ග්‍රැනි තමයි ඉතින් ග්‍රැනි 2 එක ගහ ගන්න අමාරු කෙනෙක් ඉන්නනම් පහලින් කමෙන්ට් කරගෙන යන්න මේ වීඩියෝ එක ඔයාලට ඉතින් සාමාන්‍ය ග්‍රැනි ගහන්න පුළුවන් ඒක කියනවා මචං අවුලක් නැහැ ඉතින් මචං ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් සාමාන්‍ය අපිට මේකේ බය නැති කරගන්න මචං මේ වීඩියෝ එක හොඳයි බය නැති කරගන්න ඒ වගේ දේවල් වලට ග්‍රැනි ගේම සුපිරි හරිද මම ෂෙනික වගේ යන්නම් ෆොටෝ කෑලි දෙනවා මචං මේ ෆොටෝ කෑලි මචං බඩු තියෙන හටාවට හරිද මම අද පනින්නේ මොකුත් නෑ බඩු හම්බුණා මචං මම පනින්නේ අද මේ වීඩියෝ එකෙන් ඔයාලට මම මේ වීඩියෝ එක APK ෆයිල් එකකට ගෙනාවා මචං වටින කෙනෙක් ඉන්නවා පහලින් කමෙන්ට් කරන්න බඩු ටික තියෙන මචං කියන්නේ ටූල්ස් ටික තියෙන මචං සාමාන්‍ය රටාවට අපි රටාවට තමයි ගන්න ඕනේ ෆොටෝ කෑලි තියෙන අපිට මේකෙන් අපිට කරන්න තියෙන මචං අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ග්‍රැනි ගහපුවා දන්නවා ඇති උඩට ගිහිල්ලා හෙලිකොප්ටරේ අර මේක අරින්න තියෙන්නේ ෂොටියක් අවශ්‍ය වෙන අපිට හෙලිකොප්ටරේ පාර හදා ගන්න තමයි මචං ෆොටෝ එක ඕනේ මචං ෆොටෝ කෑලි 3ක්වත් 4ක් දෝන මචං 3ක් නේ මචං මම කලින් ගහලා තිබ්බ තින් මචං වීඩියෝස් කරේ නෑ මම ඉතින් පළවෙනි පාරට YouTube එකට දාන්නේ මේ වීඩියෝ එක ඉතින් මචංලා ග්‍රැනි 1 එකත් වීඩියෝ එකකුත් තියෙනවා ග්‍රැනි 1 එකත් බලන්න ඒක නම් වාට අනිවාර්යයෙන්ම වටිනවා මචං ඒකට ලයික් එකක් දාන්න සපෝට් එකක් දෙන්න ඉතින් මචං අපි සරලවම කිව්වොත් මචං මේකේ බඩු එච්චර නෑ මම ඉතින් දන්නවනේ පොඩි ඩාන්ස් එකක් එම දා ගන්නවා ඉතින් මචං මොකද ඩාන්ස් එකක් දාලා මචං මේ සින්දුව මරුනේ බා සීමා මොකද්ද සින්දුව කියන්නේ ඉංග්‍රීසි සින්දුවක් නේ ලා අපේ ගෙදර පොඩක් බල්ලි බුණා මචං ගණන් ගන්න එපා ඉතින් අවුලක් නැහැ නේ මචං ග්‍රැනි ඉන්නවා ග්‍රෑන්පා ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැතුව වීඩියෝ එක කරගෙන යනවාදී ආඩෝ සිරාට බල්ලා පුරනවා බල්ලා හාදෙද්ද මන්ද මචං අප්පත් තේරෙන්නේ නැහැ ඉතින් මචංලා ග්‍රැනි ඉන්නවා ග්‍රෑන්පා ඉන්නවා අපි තව සින්දුවක් දාගමු සේවි පාමනේ සොමිරි නටනදී මචං නටන තමයි ඉන්නේ මචං හරිද ආතල් එකේ නටන සාද්ද බද්ද එහෙනක විසැලින්නේ මචං වීඩියෝ එක කරනවා ඉතින් හරිද වීඩියෝ එක කරනවා මචං හරිද විසැලින්නේ මචං ඉතින් අවුලක් නැහැ නේ ඉතින් අනිටු එක ගහපු කෙනෙක් ඉන්නවා මචං පහලින් කමෙන්ට් කරගෙන මචං බොක්කල සෙට් එකම ඉස්සරහදී මම ෂූටර් ගේම් ඩියුට් ගියේ නැති මචං මම ගොඩක් ආසෙදී විදි තියෙන ගේම් වලට විතරයි නැත්නම් මම කිව්වා හොරර් ගේම් වලට ආසම නැහැ මචං ගොඩක්ම ග්‍රැනි ගේම් එකට තමයි අකමැති ගේම් ප්ලේ එක මට වෙලාවකට බඩු ටික හොයන් යද්දි මචං අදාළ බඩුව නැහැ කියහන්කෝ අන්න ඒ වගේ සීන් තමයි වෙන්නේ ප්‍රශ්නයක් නැහැ මචං ඉතින් අවුලක් නැහනේ මං අය නට් එක ගලවන්න තමයි යන්නේ පොඩ සින්දුවක් දාන්න ඉතින් පොඩ්ඩක් මම උට මේ ඕගන් එක උට ප්ලේ කරමු කිසි ප්‍රශ්නයක් නැහැ මචං ඉතින් මචං ආපහු ඒ නට් එක පුරුදු කරනවා තියෙන්නේ මචං
අපිට ග්‍රෑන්පා මාරලා පුළුවන් වැඩක් කරගන්න. ග්‍රෑන්පා ඇගුඩින් යන්න පුළුවන්. ඉතින් අර හැබැයි මෙහෙමයි. අතුරුදහන් මචං කියලා වෙනවා මචං. අන්න ඒකයි මචං වෙන්නේ මචං. හරිද? සී ප්‍රශ්නයක් නැති. ඉතින් මචංලා වීඩියෝ ලයික් කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් මචංලා බොක්කල් සෙට් එකම. තවත් ඉතින් මේ වගේ හොරර් ගේම් ටිකක් මම ගේන්නම්. APK ෆයිල්ස් නැතිව හරි. සුපිරි ගර්ල්ස් ලයින් එකේම ගේන්න. වගේම ගර්ල්ස් හට නෑ ඉතින් මචං මම වීඩියෝස් කරනවා. ඉතින් ගොඩක් ගර්ල්ස් බොයිස් ට අවුලක් නෑ. මචං ඉතින් මම ගොඩක් ප්ලේ කරන ආස ඉතින් සාමාන්‍ය පොඩි ගේම් විතරයි. ඒ වගේ පොඩ්ඩක් ගේම් ප්ලේ කරන්න අඬෝ ග්‍රැනි මොකෝ වෙන්නේ. ග්‍රැනිත් දිනා ඉතින් ගල්පිනිමක් වගේ. මචං මේ APK ගේම ගත දිනන්නේ මොකුත් කන්නේ ආතල් එළියන් වටේ පොඩ්ඩක් ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා තමයි බලන්න මචං. හරිද? ග්‍රැනි හා දෙන්නේ නැද්ද? ග්‍රැනි මචං ආපහු නිවා යවන්න බෑ වගේ. ග්‍රැනි ව පොඩ්ඩක් බලමු චුට්ටක් ගිහිල්ලා. මචං මේ වගේ අස්සට යන්න පුළුවන් මේ. ඉතින් පොඩ්ඩක් චෙක් කරගන්නවා යාට මේ APK එක හොඳයි. පොඩ්ඩක් ප්‍රැක්ටිස් මෝඩ් දානවා ගොඩක් මේ චෙක් කරගන්න බඩු එහෙම. ඉතින් මචං ඔයාලට ඒව ඕනේ මේ APK එක හරහාට සරලවම ඊසි දාලා මොනවා ප්ලේ කරන්න පුළුවන්. කොච්චර ගන්න ස්පීඩ් වෙනවද? මචං ඔන්න ග්‍රැනි ආවා ගැම්මටම. ආම්මට ඉතින් ග්‍රැනි මේ ඉන්න පිළිමයක් වුණ එකපාරටම අපිට දැන් ග්‍රැනි අපිට පේන්නේ නැහැ මචං. ඇස් දෙක පොට්ට වෙලා. හැබැයි මම හුඟක් වෙලා හිටියොත් මචං ඇස් දෙක රතු වෙනවනේ මචං. ඒකවල මං ග්‍රැනි ගොඩක් නපුරු වැඩි. එතකොට වඩා පරිස්සම් වෙන්න ඕනේ. කියන්නේ මල පනිද්දී ඇස් දෙක රතු වෙන්නේ වගේ දේවලුත් වෙනවා මේ ග්‍රැනි ගේම් එකේ. මේක මම හදලා තියෙනවා මචං. හාරි මං ඉතින් මං චුට්ටක් වටේ ගිහලා බඩු ටික හැම මචං තමයි පනින්නේ ගෙදරින්. නැත්තම් මං පනින්නේ නැහැ. ඉතින් මචංලා තව ඉතින් ඔය එක එක හොරර් ගේම්ස් තියෙනවා නම් ගහන්න අමාරු ගේම් තියෙනවා මචං කමෙන්ට් කරන්න. ඉතින් මචං මේ හාදේ ඉන්නනේ මචං. මෝ අපිට පහර දෙද්දිම මැරෙන්නේ නැති වුණාට මචං මෝ හපනවා මට. හරිද? හපද්දි මචං වැටෙනවා අපි. ඉතින් මම හාදා මරලා දාන්න ඕනේ. මොකක්ද සද්දයක් කරන්නේ හොල්මනගේ සද්දයක්. අඩෝ සිරාට මේ මොකද්ද මේක ගහන්න මට මෙච්චර වහන්සියක් උනේ. ඉතින් මචං මේ හෙලිකොප්ටරය අතුරු මචං හරිද? මොකද්ද මන්ද යතුරක් ඉතින් මචං මේක හෙලිකොප්ටරය අතුරලා කියන්නේ මචං හරිද? මන් දන්නේ නැහැ ඉතින්. හොල්මනක් තියෙන ෂොටි එක ගමතට. ඉතින් මචං තවත් මම මේ APK ෆයිල් ගේන්න. ගේම් එක දිනන්නේ මම ගේම් එක දින වීඩියෝ පස්සේ ගේන්නම්. ඉතින් මම මේ ඉතින් මචං මේක නේ මචං ග්‍රැනි ගේම් එක ගහ ගන්න බැරි ඒ උන්ටනේ. ඉතින් ඒ හින්දා මචං ගහන්න පුළුවන් කෙනෙක්ට ඉතින් මම වීඩියෝ එකක් ගේන්න. බඩු රටාවකට තමයි තියෙන්නේ. හරිද? අපි රටා සීන් එකක් බලමු ඉතින් ඉස්සරහට. වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ක්ලික් කරලා මචං බොක්කල් වල සෙට් එක යන්න ඉතින් එතකොට මචං ඔයාලට වීඩියෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සරහට දාන්න වීඩියෝ එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. බෙල් එක ක්ලික් කරොත් මචං හරිද? දාන වීඩියෝස් වලට බෙල් එක ක්ලික් කරොත් ඔයාලට බලන්න පුළුවන්. වගේ මචංලා සබ්ස්ක්‍රයිබ් බටන් එක කොඩ ටික් කරලා මචං සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න ඉතින් මේ වීඩියෝස් වලට බලන්න ඕන. ඉතින් මචංලා channel අලුත් නම් මචං සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මචං මේ හාදේ මැරලානේ. ඇයි අපිට බඩු ගන්නන්නේ නැහැ මචං. මොකුත් නෑ අපි ආපහු යන් ෂේප් එකේ. ඉතින් මචංලා ගේමින් ගේ හොඳයි. ගේම් එක හොඳයි මචං. හරිද? ඔයාලට රීමේල් ගැන මම ඉස්සරහට ගේන බලාපොරොත්තු වෙන්න. සාමාන්‍ය බලන්න චෙක් කරලා ඉතින් මචං. ගාත් APK ෆයිල්ස් තිබ්බ මම ගේන්න. හැබැයි මචං පොඩ්ඩක් ලැග් වෙනවා පොඩ්ඩක් ඩාන්ස් එකක් එම දාගෙන. පොඩ්ඩක් ඩාන්ස් එකක් එම දාගෙන යන්න ඕනේ මචං. පීසා. මචං පොඩ්ඩක් ඩාන්ස් එකක් දාගෙන රටත් ඒ ගියම්ම පොඩ්ඩක් ගියා මේ හසර. මචංලා මේ ඇඳක් ගන්න පුළුවන් මචං. පොඩ්ඩක් ඉන්න ඇඳ අරන් යන්න මචං. අඩේ බං ඇඳ වරින් මිහිට්ට. ඇඳ මෙහෙම ගන්න පුළුවන් මචං. මම ඇඳ උස්සන් යනවා මචං. හරි මේ ගණී මගේ මම ඇඳ උස්සන් යනවා. මම උලන්නේ නෑනේ. ප්‍රශ්නයක් නෑ මචං. අඩෝ ගණීනවෝ කෙලියද මචං මල පැනලා ගෙහුවා මචං ඇඳ ඉස්සුවා ගිහිලා. සිරාහටම. ඉතින් මචං එම තමයි ඉතින් ගණී කැමති නෑ මචං ඇඳවල උස්සන් යනකොට. දැක්කානේ කෙලියා. මම හිතලා කරේ මචං day 2 මචං හරිද? ඉතින් මචං සැලෙනවාද අපි? සැලෙන්නේ නෑ මචං හරිද? අපි ගණී ගේම් එක ගහලා තියෙන මිනිස්සු හරිද? මං ගණී ගේම් එක අද ප්ලේ කරන්න මචං 2 එක. මම ඊට කලින් ගණී 1 එකත් මම සෙල්ලම් කරේ නෑ මචං. ඇත්තටම කිව්වේ මචං. ඒ වගේ මචං ඇඳවල උස්සන් යන්න බලා මචං. මේ ගියා මේ ඇඳ උස්සුවා. අඩෝ සිරාට වරෙන් ඇඳ බං. ඇඳ මේ උස්සන් යන්න තියෙන මචං මේ. ඇඳ උස්සන් යනවා. ඉතින් මචං මං ඇඳ හොරකම් කරන් යන්න හිතන් හිටියේ. මචං ගණී ගෙවුවනේ බං. ගණී කිව්වා මගේ මේ අපේ ගෙදර බඩු අරන් යන්න එපා කියලා යන තැනක. එහෙම පුළුවන්ද මම මචං එහෙම කියන්නේ නෙමෙයි ගණී මම හිතන් හිටියේ මම පැනලා යදි ගණීවත් අරන් යන්න කියලා. එහෙම කරන්න පුළුවන් මචං මම එහෙම කරනවා මචං හරිද? එතකොට මම සේවකයව පතාවටපත් කරනවා. හිතාවටම. ඉතින් මචං ඒ වගේ වැඩත් මම කරන්න පුළුවන් වුණා මචං කරනවා මචං. හැබැයි ඇත්තටම ගේමින් කරන්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ මචං හරිද? ඉතින් මචං මාව හිර කරලා මොනව කරන්න මචං දන්නේ ආතල් ගන්න බං. ආතල් ගන්න මචං. ඉතින් මචං
මම කොහොමද කියලා ග්‍රැනි වල හිර කරන්න ඕනේ. ඌ මාව හිර කරා මචං මාත් හිර කරන්න ඕනේ ගැම්මටම. ඒක වෙන කතාවක්. මම කොහොමද කියලා පලි ගන්නවා ග්‍රැනි ග්‍රෑම්පාගේ. ඒක සාපයක් නෙමෙයි. ඉතින් මචං මේ අපි වල පුළුවන් ඒවා ඉවර කරන්න. ඉතින් ඒවා උලන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න මචං ග්‍රැනි එනවෝ ග්‍රැනි නෑ මචං. ග්‍රැනි ග්‍රෑම්පාගේ ෆොටෝ ටික ඕනේ දෙන්න දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ මචං. වෙරි වෙරි නයිස් ඉතින් මචං. ඕන ඉතින් බැස්ස මං ගැම්මට මේ කැමරා CDC කැමරාව තියෙනවා. ඉතින් මචං මේ තියෙන්නේ බෝඩ් කී එකකට මොනවා කරන්න මචං. අද මම කිසියක් පනින්නේ නැහැ කියන මචං. මේ වන්ට ග්‍රැනි ගහ ගන්න බැරි උන්ට කරපු වීඩියෝ එක. කිසි ප්‍රශ්නයක් නැහෙනි. ප්‍රශ්නයක් තියෙන මචං කමෙන්ට් කරන්න. මං ඉතින් මට සාධාරණ වශයෙන් තමයි මේ PK එකක් වලට ගේන්නේ මචං. හරිද? වීඩියෝ ලයික් එක කරගන්න වෙන වැඩක් නෑ මචං. වැඩක් නෑ. ඉතින් මචං මේක අනිවාර්යෙන් බලන්න ඉතින්. මම කලින් වීඩියෝ එකක් බලන්න ඒකත් තියෙනවා. වීඩියෝ එක මචං සබ්ස්ක්‍රයිබ් කරගෙන ලයික් එකක් කරලා මචං බොක්කල් බල සෙට් එක මැන්න. මෙන්න ෂෝට්ටිය මචං. මචං ෂොටි වලට අපිට බුලට් මෙතනින් හම්බෙනවා. අපිට උඩට ටට්ටුවේ ගිහිල්ලා ගන්න පුළුවන් ෆොටෝ ටික හයි කරගත්තොත්. මේ බුලට් එකක් ගත්තා තා බුලට් එකක් දැම්මා. ඉතින් මචං අපි ගුටි කෑවානේ මචං ග්‍රැනීගෙන්. පොඩක් ලැජ්ජා වුණා. ඉතින් ගණන් ගන්න එපා ඉතින්. ඔයා කොච්චර ග්‍රැනීගෙන් ගුටි කනවද? ඒ ගුටි කනට තමයි මචං මම මේ APK එක ගෙනාවේ. ගොඩක් ප්‍රශ්න තියෙන අයට. මේ වීඩියෝ එකේ ප්‍රශ්නේ ටික විසඳුණා නම් මචං අඩෝ මේක මොකද උනේ? ආයෙ කරින මචං ඔක්කොම වැඩේ ඉවර වෙන්න ඕන මචං. මේකත් අපි ඊට මේක අරගමු ගෝතයා ඉද්දන්නේ. ෂොට්ටිය ගත්තා. ඔය තියන්න තියෙන්නේ. මචං ඕන්න තිබ්බ මචං. ඩෝම් පටස්. ගියා මෙතෙන්ට පැන්නා. මේ හාදයානේ මුගෙක් වන්නේ. ආයෙත් කතුරු ඕන මචං. කාදුරු ඕන මචං. හරිද? ඒක සාදවත් දෙන්න මචං. අවුලන්නේ. අපේ අදයට හංගගත්ත ගේ මචං ආපහු අපිට එන්න පුළුවන් මචං. අය යටට යන්න ඕනේ මචං. අපි ඇඳගත්තා. අද අපි අරන් ගියා. අපි යටට යන්න ඕනේ කියමු උඩ ඉතින් යටට. අය ග්‍රැනි වෙලා කිරිනවනේ මචං. මට ග්‍රැනි ගහ ලේසි වෙදී ඇඳ හදාගත්තා. ග්‍රැනි වටින් එද්දි මචං ඇඳ යටට ගියා. ඊසි බං ඉතින් මම මොලෙන් ගහන ගේ මචං. ඔයා ප්ලේ ස්ටෝර් එකෙන් ගන්න එකට පුළුවන් ඇඳ හදාගන්න. මම සාරටම තව වීඩියෝ එකක් ගේන්න ඉතින්. ඉතින් මචං ප්ලේ ස්ටෝර් එකෙන් ගත්තා GP ගත්තා නිකම් එකම ඩිවයිස් එකේ තියෙන මචං. පොඩ්ඩක් සාද වැඩි කරන පොඩ්ඩක්. මචං මේකේ බඩු නෑ බඩු නෑ. ප්‍රශ්නේ බඩු නෑ මචං. මං ඊපෙර තමයි දොරෙන් පැන්න මචං. දොරෙන් පැනන මචං. දොරෙන් කියන්නේ බඩු ටික මම කියන්නම්. මේ බඩු ටික හොයාගන්න ඕනේ වට අවශ්‍ය වෙන්නේ. ඊට පාට කී එකයි ඕනේ. ඔය මචං ග්‍රැනි ඉන්න මචං ගෑම්මටම උඩියක් හමුද? පොඩක් කීන මචං මේ ලැග් වෙන මචං ගණන් ගන්න එපා ඉතින් මචං ලැග් වෙනවා. ආයෙදි මචං අපි ආ ගේම් එකට ෂොටි එක ගත්තා විඩි තියන තමයි තියෙන්නේ මචං. ග්‍රැනි මට වැඩි කරන ෂූටර් සාද වැඩි කරන අඩු කරමුනේ. අඩු කර මචං අඩු කරා මං ගේ වීඩියෝ එක. ඉතින් මචල්ලා මේ කොටස පොඩ්ඩක් මම සවුන්ඩ් අඩු කරලා තියෙන්නේ. ග්‍රෑම්පා කොමෝ ඉන්නේ. අපිට ග්‍රෑම්පාෙන් ගුටියක් උත් කන්න ඕනේ මචං හරිද? අපි ග්‍රෑම්පා ෂොටි අරගෙන ගියා මේ මෙන්න අවුන් කරගමු. ග්‍රෑම්පා එනවෝ වෙඩි තිබ්බා කෑවනේ ඌ. එතන මලා මචං. දීපන් යතුරු මෙන්ට. දතුර ගත්ත ගෑමන සිකියුරිටි කී එක. මම ඉස්සර සිකියුරිටි කී පාවිච්චි කරානේ. මම ආපහු දෙවෙනි පාර මේ ප්ලේ කරන්නේ. ඒ කියන්නේ ඔයාලට පොඩක් ලැග් වුණානේ මචං. ලැග් වුණ මචං අය වීඩියෝ මේ මුලින් ඉඳන් ගත්තා. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ මචං. මට ග්‍රැනි ගේම් ඇතුළේ දිනන්නේ නැහැ කිව්වනේ. ඒ නිසා මචං අවුලන්නේ. ග්‍රැනි දාන්නේ මචං ඉතින් පොල්ලෙන් ගහන්නේ මචං. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මචං ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ඉතින් ප්‍රශ්නේ නැත්තම් අවුලන්නේ නැහැ නේ. APK ගත්තා ගැහුවා. ඉතින් මචං ගේම් එකේ සවුන්ඩ් ක්වොලිටි අඩු කරා කිව්වට පොඩක් සාදබද අපේ ගෙදරින් එන මචං හරිද? පොඩක් ගේම් එකේ සද්දේ වුණා මචං අඩු කරලා මචං ස්ක්‍රීන් රෙකෝඩින් ගායි මචං සද්ද එන මචං. ඒක ලොකුට හිතන්න එපා. ඉතින් ඉඳලා පොඩක් සාදබද එන මචං අවුල නැහැ මචං. ස්ක්‍රීන් රෙකෝඩින් ගාදී මචං වට පිටාවේ සද්ද එනවාමයි. ඒක වෙන කතාවක්. ඉතින් අපිට ඒව අදාළ නැහැ නේ මචං. වඩ ගණී ගේම් එක ගහන්න ඕනේ. වීඩියෝ කරන ඒවා මේවා අදාළ නැහැ නේ. ගෑම්පා එනවද? මෝඩයාගේ මචං මෝඩයාගේ මම ග්‍රෑම්පා වර අරදල් කප් මරන්න යන්නේ මචං. ඒක කරන්න දෙයක් නැති හින්දා. ග්‍රෑම්පා වරෙන් ග්‍රැනි ග්‍රෑම්පාවද ග්‍රැනි නේ ආවේ. පොඩ්ඩක් ඉන්නෝ ග්‍රෑම්පා ග්‍රැනිද මොකද එන ග්‍රැනි නේ මං ග්‍රෑම්පා අමින්ද ග්‍රැනි ඉන්නේ නැද්ද බං? බම්බුවක් කරන මචං. සිරාවටම
අඩෝ සිරාටම මේ මොකෙද්ද මම මේ හදියා ඇවිල්ලා පොටකට බය නම මචං ගණී කියන බා සිරාට මචං මම ඉස්සරහට මචං ග්‍රැනි 3G වීඩියෝ එකක් ගේන්න මේ වගේ ෆයිල් එකක් මේ ෆයිල් එකම ගේන්න පුළුවන් මචං ඔයාලට ඉතින් අමාරු නෑ මචං විශ්ෂොට්ටිය ගමු ෂොට්ටිය මම කරන්ටුව කොනේ මචං ඒකට නම් මතක නෑ මචං ගත්තර මම මතක නෑ සේයා සිකියුරිටි එක ඕනේ මචං ඒ කොහෙද මචං සිකියුරිටි එක ස්පද මම කොහෙද දැම්මද මචං කොහෙද දැම්මද මන්ද හරිද සිකියුරිටි එක කොහොම මම කොහෙද දැම්මේ මචං මට මතක නෑ අයියෝ ඒක මම දුන්නා මචං අඩෝ සිරාටම ෂොටිය තිබ්බේනේ ෂොටිය තිබ්බේ මම අඩෝ සිරාටම කොහෙද මම යතුරු දැම්මේ යතුරු තිබ්බේ යටනේ යට තිබ්බේ පොඩක් ඉන්න වටේ ගිහලා බලමු පොඩක් ඉන්න මේ කාමරේ දැම්මේද කාමරේ නෑ අයියෝ ලත වෙනවා මචං ලත වෙනවා පොඩ්ඩක් ඉන්න මචං මේක හොයන්න අයියෝ what the fuck is this මම කුණාරපත් කියනවා අර ඒ කුණාරප අදාළ නැහැ ඉතින් පොඩි දැන්න බා මචං මේ යතුරු වන්නවනේ දිවල ගොඩක් කුණාරප මතක් නැති ග්‍රැනි පොල්ලෙන් ගහන සැරේ මචං මට තේරෙනවා තියෙනවා ඉතින් සාමාන්‍ය දේවල් මචං ඉතින් මචං මෙන්න දිනවා කෝ මචං මේව නෑනේ මං අඩෝ සිරාවටම ග්‍රැනි තමයි මචං හරිද කෝ ග්‍රැනිලා ඔක්කොම මහා ගල් කරලා තියෙන්නේ ඕන්න මචං අපිට යතුරු හම්බුන මචං ඉතින් ගැම්මටම ඒ යතුරු ගිහිල්ලා කොහින් ගන්න සිකෝටි ගියේ මචං මේ ග්‍රෑම්පාගේ යතුරුදී මං තා දැන් පාච්චි කරන්න මචං හරිද ඉතින් මචල්ලා වෙලු ලයික් කරලා ෂෙයා පාරක් දාගෙන මචං ඉතින් APK ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඉතින් මට ගැටලුවක් නෑ ප්‍රශ්නයක් නෑ මචං හරිද ප්‍රශ්න නෑ ඉතින් හරිද අවුලන්නේ දැන් ප්‍රශ්නයක් නෑ මචං ඉතින් මේ ෂොට් එක ගන්න එක නේ අතර තියන්න තමයි තියෙන්නේ මචං හරිද ඉතින් අද යුෂි 70ක් ගන්න ඉතින් උඩට යනවා ගිහිල්ලා වාට මේ ෂොටි අරගෙන පොඩි වැඩක් කරන්න ඕනේ හරිද ඉන්නකෝ මේක නෙමෙයි පොඩ්ඩක් ඉන්නකෝ අයියෝ මොකක්ද දෙන්නේ දුර ඇරියා මෙන්න මචං තියෙන අතු පාට බටන් එක ඒක ක්ලික් කරමු බටන් එක ක්ලික් කරමු බටන් එක මෙතන ගියා පොඩ්ඩක් මේක ටච් කරා ඕන්න දින් වැටුණා වැටුණා හරි ඉන්නකෝ අඩෝ මේකට කතුර ඕනේ මචං අර කතුර ඒක ගන්න ඕනේ මචං මෙන්න මේක කෝ සිරාටම මෙහෙට කොහෙද මම ඒක මචං දැම්මේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් මේ ඇතුලේ තියෙනවද දන්නේ ඒක අඩෝ සිරාවටම නෑනේ තිපිට හිටපන් මේක වැටෙන්නේ නැද්ද අප්පා වදේ යන්න දෙනවකෝ වදේ අයියෝ වැටෙනවනේ යන්න ඕනේ මචං ඉම්මන්ට ගේම ගහන්න ඕනේ බ්‍රයින් සමාර්ටින් ග්‍රෑම් පායිදී මචං හැමදෙනින් හැංගෙනවා නේ මචං මම ඉතින් APK ෆයිල් එක තිබ්බේ ඉඳ මචං අවුලන්නේ මොකද්ද බං මෙච්චර මාසෙට මෙතෙන්ට දාවේ මේ හැඩල් එක දිහා මොනවා කරන්නද රටාවට බඩු ටික දීපන මචං ලේසි හරිද ගේම් පට්ට ලේසි හරිද කී ප්‍රශ්නයක් නැතුව ප්ලේ කරන් යන්න පුළුවන් ඉතින් මචංලා මම මේක දානවා ඉස්සරහට පිට දැන් දොරෙන් පනින්න නම් බෑ මචං හරිද මම බඩු ටික රටාවට දැම්මේ නේ රටාවට දාම්මම වීඩියෝ එකක් කරන්න මචං හරිද රටාද බඩු ටික කලව මේ තියෙන්නේ මොන බඩුවද ඉන්නේ කියලා හිතා ගන්න බෑ ඉතින් මචං බින් මේක ඉන්නවා අඩෝ අද මම පිටින් ගියොත් මලා තමයි ආයේ මුල ඉඳන් මචං ගහන්නේ ඒකයි ඊයේ පොඩ්ඩක් ලැග් වුණානේ මචං ඉතින් මුල ඉඳන් ගහන්න හිතුණා ආදි වීඩියෝ එක කොමඩ කර ගන්නත් ඕනේ මචං ඒකයි මම කරේ දැනට මචං වීඩියෝ මම මෙතනින් කට් කරනවා තවත් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා channel එකට අලුත් කෙනෙක් වෙන්න in my dreams I see you, I feel you, that is how I know you.